මම අද ඔබලට ඔබලට හඳුන්වා දෙන යම් කිසි ඒ කියන්නේ ප්‍රශ්නයක් පිළිබඳව දැන් මම කතා කරන්න පැහැදිලිව කතා කරන්න හදනවා. ඒ තමයි මේ දිනවල අපිට තියෙන මේ සිංහල ටයිප් කරනකොට කියන්නේ සිංහල ඉන්පුට් කරනකොට තියෙන ඉෂුස් වගේක් ගැන හඳුන්වා දෙන්නට තමයි මා මේ හදන්නේ. මම හර්ෂ විජයවර්ධන මම හිතන්නේ හුඟක් වෙලාවට මේ ළඟදී අපි කරපු වැඩසටහනක් තිබුණා මේ බිඳුව පිළිබඳව. අද හැබැයි මේ ප්‍රායෝගික වශයෙන් අපිට තියෙන ප්‍රශ්න පිළිබඳව කතා කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. මේදී වැදගත්ම දෙයක් තමයි අප විසින් පවතීක්ෂණ ආයතනය මගින් පවත්වාගෙන යන වෙබ් අඩවියක් තියෙනවා helpcenter.lk කියලා. මම හිතන්නේ ඔබට සිංහල යුනිකෝඩ් පිළිබඳ ප්‍රශ්න තිබෙනවා නම් එම වෙබ් අඩවියට පිවිසෙන්න. මම මේ අන්තිමට මෙම වැඩසටහනේ අන්තිමට මගේ ඊමේල් ඇඩ්‍රස් එකත් ඒ වගේම ඊමේල් ලිපිනයත් ඒ වගේම මගේ දුරකථන අංකයත් ලබා දෙන්නම්. එතකොට ඔබට එළිම මාහා සම්බන්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි අද තියෙන පළවෙනි ප්‍රශ්නේ මම අරගෙන මේක මේ අවුරුදු දෙකක් විතර මේ ප්‍රශ්නේ අපි කතා කරනව දැක්කා තියෙනවා. නමුත් ඒ සඳහා අපි ඒ ප්‍රශ්නය දැන් ඇත්තටම මේක යුනිකෝඩ් ප්‍රශ්නයක් නෙමෙයි. මේක විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ මේ ළඟදී Microsoft ආයතනයේ මගින් අප්ඩේට්ස් වගේක් කළා ඉස්කෝල පොත. ඒ කියන්නේ අපි පාවිච්චි කරන ඉස්කෝල පොත කියන ෆොන්ට් එකේ කරපු වෙනස්කම් රාශියක් වෙනස්කම නිසා ඒ කියන්නේ අලුත් ඉස්කෝල පොත දාගෙන නැත්තම් විශේෂයෙන්ම මොකද කීබෝඩ් ඩ්‍රයිව් එක වෙනස් වුණා. ඒ කීබෝඩ් ඩ්‍රයිව් වෙනස් වීමත් සමග මේ හුඟක් වෙලාවට ඔබට මේ R සද්දෙත් එක තියෙන අකුරු විශේෂයෙන්ම දැන් හර්ෂ කියන එක හෂර් කියලා වදිනවා, වර්ග කියන එක වගර් කියලා වදිනවා. මා හිතුවා මේ ප්‍රශ්නය ඇත්තටම දැන් සෝටඩ් ඒ කියන්නේ මේක දැන් निराකරණය වෙලා තියෙනවා කියලා. මම මේ ළඟදී දැනගත්තා තාමත් සමහරක් අයට මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඔබට යම්සි විදිහක ඒ ප්‍රශ්නය निराකරණය කරන්නට ඕන නම් විශේෂයෙන්ම කරන්න ඕනේ මේ ඔබ ගිහිල්ලා මේ රිසෝල්ව් කරන්න ඕන නම් මේ ප්‍රශ්නය ගිහිල්ලා මේ ඔබට යන්න පුළුවන් helpcenter.lk එකේ ඒකේ තියෙන install in the latest ඉස්කෝල පොත. ඒක කියන්නේ අලුත්ම ඉස්කෝල පොත ඔබ Windows 10 and 11 වලට ස්ථාපිත කරන්න. එතකොට මේ ප්‍රශ්නය හරියනවා. ඒ නිසා මා හිතනවා මේක Word 2016 2011 2013 ඒ වල මේ ඉෂුව එක තියෙනවා. එහෙම තියෙනයි කියලා හිතෙනවා නම් නෝට්පෑඩ් එකේ ටයිප් කරලා බලන්න. ඒ කියන්නේ ඉන්පුට් කරලා බලන්න කොහොමද මේ වචන විශේෂයෙන්ම මේ R කියන්නේ හල් කිරීම රයන්නත් එක්ක තියෙන වචන කොහොමද වදින්නේ කියලා. ඊළඟට මම ඔයගලන්ට විශේෂයෙන්ම කිය යුතු දෙයක් තියෙනවා. මේ ළඟදී මම අයිඩෙන්ටිෆයි කළා. ඒ කියන්නේ මම හඳුනාගත්තා විශේෂයෙන්ම තවත් ප්‍රශ්නයක්. ඒ තමයි දැන් මේක ඇත්තටම වැදගත් වෙන්නේ මේ පාලි සංස්කෘත කියන වචන අපි මේ අක්ෂර මේ ටයිප් කරනකොට මේ එතකොට ඒකෙදි වෙන දෙයක් තමයි අපේ තියෙනවා සිංහල භාෂාවේ අපි දැන් බුද්ධ කියන වචනේ ලියන විදි තුනක් තියෙනවා. එකක් තමයි සාමාන්‍යයෙන් බුයන්න, හල් කිරීම දයන්න, මහප්‍රාණ දහන බුද්ධ කියලා අපි සාමාන්‍යයෙන් අපි අද ව්‍යවහාරික වශයෙන් කරනවා. නමුත් මේක 1940 ගණන් වල ඒ කියන්නේ පියදාස සිරිසේන වගේ ඔය නවකතාවල විශේෂයෙන් මේක තියෙන බැඳලා. ତර බුද්ධ කියන ඒක ලියන විදි දෙවර්ගයකට එකක් තමයි ගාවල දාන ගාවල ලියන එක. අනිත් එක තමයි ඒක සම්පූර්ණ වෙනස් අකුරක් වශයෙන් වදිනවා. ඒක සාමාන්‍යයෙන් අපේ ඔය level 3 කියන ෆොන්ට්ස් වල තමයි සාමාන්‍යයෙන් අපේ මේක ලබා තියෙන. ඒක level 1 level 2 කියන්නේ අද අපි දැන් සාමාන්‍යයෙන් භාවිතා කරන සිංහල අක්ෂර ඉන්පුට් කරන්න භාවිතා කරන විදිහට තමයි ඒ level 1 level 2 තියෙන්නේ. ඒතර හල් කිරීමත් එක්ක තමයි වදින්නේ. පාලි ලියනකොට අපි හල් කිරීම කරන්නේ නැහැ. ඒක ගාවල ලියන. අපි ඒකට කියනවා ස්පර්ශක ලෙටර්ස් කියලා. ඒතර කන්ජං ඔය අපි බැඳි අකුරු කියන වර්ග දෙකකට තියෙනවා. එකක් අපි කියනවා ස්පර්ශක අක්ෂර කියලා. අනිත් එක අපේ තියෙනවා මේ
මේ අනිත් එක තමයි අපේ තියෙන මේ බැඳී අකුරු විශේෂ ප්‍රභේදය. දැන් අපි බලමු මේ දැන් මේක වෙලා තියෙන මේ අලුත්ම ප්‍රශ්නේ තමයි මේ බැඳී අකුරු ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ස්පර්ශක අකුරු වල විශේෂයෙන්ම ඒක ගහන කියන්නේ ඒක අපි කරන්නේ shift එකයි අර enter key එකට උඩින් තියෙන අපි කියනවා type key or backslash key කියන එක. ඒ දෙක ඔබාගෙන තමයි ස්පර්ශක අකුරු අපි ඉන්පුට් කරන්නේ. අනික් එක අපි ඉන්පුට් කරන්නේ කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ දයන්න මේ කියන්නේ conjunct letter ඒ කියන්නේ බැඳී අකුරක් ගහනවා නම් දයන්නයි ඊට පස්සේ අපි උඩ තියෙනවා අපි කියන මේක join key එක කියලා join key එක කියලා කියන්නේ enter key එකට උඩින් තියෙන අර backslash එක උඩින් තියෙන pipe එක key එක වගේ කියන backslash key එක අපි ඔබනවා shift එක නැතුව. එතකොට එතෙන්දි තමයි මේ විශේෂයෙන්ම මේ බැඳී අකුරක් වදින්නේ. දැන් රාජපක්ෂ කියලා ලියනකොට ෂ කියන එක හල් කරන්නේ නැතුව බැඳලා ලියනකොට අපි සාමාන්‍යයෙන් ලියන්නේ මේ විදිහට. දැන් මෙන්න මේ අපේ සිංහල ෆොන්ට්ස් වල ෆොන්ට්ස් වර්ග තුනක් තියෙනවා. මේ සාමාන්‍යයෙන් මේ ලිමිටඩ් හાર્ඩ්වෙයාර් කියන අපි කියමු ඔය මොබයිල් වගේ ඩිවයිසස් පාවිච්චි කරනකොට ඒ කියන්නේ දුරකථන මේ මොබයිල් දුරකථන විශේෂයෙන්ම මොබයිල් ෆෝන්ස් පාවිච්චි කරනකොට ඒ දුරකථන වලට සාමාන්‍යයෙන් භාවිතා කළ හැකි අපි level 1 කියලා ෆොන්ට් එක අපි හිතුවා. ඉස්සර මෙයා කරන level 1 නැත්නම් category 1 කියලා අපි කිව්වා ඒකට. අනිත් එක category 2 කියලා ෆොන්ට්ස් જાතියක් අපි ඇති කළා. එහිදී විශේෂයෙන්ම බලාපොරොත්තු වුණා හැම ඒ කියන්නේ සාමාන්‍ය level 2 ෆොන්ට් එකක විශේෂයෙන්ම ඒ ෆොන්ට්ස් වල මේ සාමාන්‍යයෙන් මේ ඔය බැඳී අකුරු සාමාන්‍ය බැඳී අර ස්පර්ශක නැතුව මේ නැතුව වැදීමේ හැකියාවක් ඒ කියන්නේ අකුරු ඉන්පුට් කිරීමේ හැකියාවක් තිබුණා. එතකොට level 2 කියන එක තියෙනවා. ඒතර ඒවා අදත් ඒ විදිහට level 2 දැන් අපි ගත්තොත් මම ඒ ෆොන්ට්ස් ටික දෙන්නම් පස්සේ. එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන්. දැනට අපේ ෆොන්ට්ස් 17ක් ඊටත් වඩා වැඩි ප්‍රමාණයක්. දැන් මම හිතන්නේ මිස් පුෂ්පානන්ද ඒකනායකගේ එතුමාගේ ඔක්කොම ෆොන්ට්ස් වගේ දැන් යුනිකෝඩ් කරලා තියෙන්නේ. දැන් මේ UN අබය කියන ෆොන්ට් එකත් එතුමාගේ ටයිප් ෆේසස් වලට දාපු යුනිකෝඩ් කරපු ෆොන්ට් එකක්. විශේෂයෙන්ම දැන් මේ කැටගරි 3 කියන ෆොන්ට් එකේ අර ස්පර්ශක අකුරු කියන ඒවා වැදුනා. ඒතකොට ඒකට අපි කිව්වා level 3. දැන් මේකේ සිංහල numerals ඒ කියන්නේ සිංහල ඉලක්කම් සහ ලිත් ඉලක්කම් කියන දෙවර්ගයේම අන්තර්ගත කරන්න තමයි අපි හදාගෙන මේක ඇඩ්වාන්ස් පබ්ලිකේෂන් විදිහට තමයි අපි ගත්තේ. ඒකට හේතුව පාලි සංස්කෘත කියන මේ වලින් ලියන ශ්ලෝකත් පාලි ගාථාත් ලිවීමේ හැකියාව ඒ කියන්නේ ත්‍රිපිටකයේ ලිවීමේ හැකියාව ඇති කිරීම සඳහා. එතකොට දැන් ඔබ දකිනවා දැන් මෙන්න මේ තියෙන්නේ සාමාන්‍ය මේ තියෙන්නේ ගාවල ලියන එක මේ තියෙන්නේ අපි බැඳී අකුර කොහොමද හැදෙන්නේ කියන මේක සම්පූර්ණ අක්ෂරයක් බවට පත් වෙනවා. මේ බුද්ධ කියන එක මේ තියෙන මේක සාමාන්‍ය විදිහට වෙන විදිහ. දැන් මේකේ අයිඩියා එක තමයි අපි ඉස්සෙල්ලාම මේක ඩිසයින් කරනකොට අපිට තිබිච්ච ලොකුම දේ තමයි අපි හිතාගත්ත දේ තමයි මේ level 1 level 2 කියන්නේ basic fonts. ඒතර ඒක බර නැති font එකක්. level 1 font එකක්. ඒතර ඒ කියන්නේ ඔය mobile ඒ කියන්නේ දුරකථන වල පාවිච්චි කිරීමට හැකියාවක් තියෙනවා. හැබැයි මේ අපිට මේ font එක level 3 එකක් නැත්තම් මේක අපිට කියවීමේ හැකියාවක් තියෙන්න ඕනේ මේ හල් කිරීම අනුව. ඒ කියන්නේ මේ අපිට මේ ඒ කියන්නේ ෆොන්ට් එකයි ඒ කියන්නේ අක්ෂර චේන්ජ් කර ඉන්න ඕනේ. ඒක ආපහුවර level 3 එකක් නැත්තම් level 2 එකක් නම් තියෙන්නේ ආපහුවර හල් කරලා පෙන්නනවා. එහෙම නැත්තම් level 2 එකක් නම් level 1 එකක් නම් බේසික් අර ෆෝම් එකට යනවා. මේක තමයි අයිඩියා එක අපි ඒ concept එක අපි develop කරපු ඒ වෙලාවේ. මේ තියෙන්නේ මේ දෙක ගහන විදිය බුද්ධ කියන්නේ සාමාන්‍ය ස්ටෑන්ඩඩ් ටයිපිං සීක්වන්ස් එකක්. මේ තියෙන බුයන්න දායන හල් කළා ද මෙතන මේ ගාවල මේ තියෙන මේක තමයි අර ස්පර්ශක අකුරු කියන්නේ. දැන් මෙතනදී අපි මේක ඇතුලේ ස්ටෝර් කරන්නේ zero with joiner එක මේ ඉස්සෙල්ලා ගිහිල්ලා මේ කොන්සොනන්ට් එකත් එක මේ ව්‍යංජනයත් එක්ක මේක එකතු වෙලා මේ විශේෂයෙන්ම මේ ඒ කියන්නේ කොන්සොනන්ට් එකත් එක්ක මේක ජොයින් වෙනවා.
එතන මෙතන හල් කිරීම තියෙනවා. ඊට පස්සේ ද එනවා මෙතෙන්ට. එතකොට මේ තුන එකතු වීමෙන් තමයි මේක හැදෙන්නේ. මේ ඇතුලේ තියෙන මේ විදිහට ස්ටෝර් කරලා. නමුත් මේ key sequence එක වෙන්න ඕනේ දාන්න join key එක the right. එතකොට මේ දෙකත් එක්ක තමයි මේක හැදෙන්නේ. ඊළඟ එකේ මේ join key එක plus මේකේ තියෙන්න ඕනේ මේකේ එන්න ඕනේ join key එක සහ මේකේ එන්න ඕනේ shift key එක. ඒ කියන්නේ shift plus join වෙන්න ඕනේ මෙතන. එතකොට shift plus join එකේ තමයි මේක මේ අපේ මේක වෙන්නේ. එතකොට මේකේ ඇත්තටම අනිත් පැත්ත වෙන්න ඕනේ. මේකේ shift plus join key එක. ඊළඟ එකේ තමයි මේ සාමාන්‍යයෙන් the මේ shift එක නෑ නිකන් join එක ඊට පස්සේ the මේක මොකද මේක බැඳි අකුරක් නිසා මේක වදින්නේ සාමාන්‍ය join එකත් එක මේක වැරදි මෙතන වැරද්දක් තියෙනවා මේ දෙක අනිත් පැත්ත වෙන්න ඕනේ දෙපැත්ත වෙන්න ඕනේ මේකේ ගාවල ලියන එකේදී shift plus join අනිත් එකේ අපේ මේ join key එක සහ the ඒ කියන්නේ මේ shift එක නැතුව මේ shift එක වැරදි මේකේ අනිත් දෙපැත්ත මාරු වෙන්නට ඕනේ ඊළඟට දෙවෙනි එක තමයි QWERTY keyboard එකක කියන්නේ සාමාන්‍ය 104 key US QWERTY keyboard එකේ consonant මේ කියන්නේ conjunct එකක consonant plus join consonant හරිනේ එහෙම තමයි අපේ තියෙන join key එකත් එක්ක located above the enter key එතකොට ඒක සාමාන්‍යයෙන් අපේ memory එකේ තියෙන්නේ හල් කිරීම zero with join consonant එක විදිහට ඊළඟට මේකේ තියෙන අනිත් පැත්තේ කියන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ input touching letters වෙන්නේ consonant shift join key consonant. ඒතකොට ඒක sequential press කරන්න shift plus join. ඒතකොට ඒකෙදී මේක store වෙන්නේ consonant plus zero with joiner plus හල් ලකුණ consonant. දැන් මේක තමයි වැඩ කරන්නේ නැත්තේ දැන්. දැන් මේ ප්‍රශ්නයක් තියෙනවා ඒක නිසා මම දැනට keyboard එක ලියාගෙන යනවා මම මේක අවසුමාන දෙකක් ඇතුළත නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒතකොට දැනට තියෙන දැන් මේ තියෙන්නේ මේ ඇතුලේ කොහොමද මේක පෙන්වුම් කරන්න කියලා විශේෂයෙන්ම මෙතන මේ මම දන්නේ මේක විශේෂයෙන්ම මේකේ මෙතන මේ තියෙන බුද්ධ කියන එක සාමාන්‍ය normal බුද්ධ මේක normal විදිහට වදිනවා මේ කිසි ප්‍රශ්නයක් නැහැ මේක ගාවල ලියන එකක් ඔව් ගාවල ලියන එක මේක conjunct letter එක මේක සාමාන්‍යයෙන් level 3 දැනට තියෙන්නේ UN අබය වදිනවා ඒ වගේම භාෂිත වදිනවා ඉස්කෝලේ පොතේත් දැනට වදිනවා ඊට පස්සේ දෙවෙනි එක තමයි අර සම්පූර්ණ අකුරම වෙනස් වෙනවා මේක UN level 3 font එකක් මේක සාමාන්‍යයෙන් භාෂිත complex වගේ එක තමයි වදින්නේ ඒ වගේම මේ ගඟ මේ තියෙන්නේ සංඥකස් මම කියන්න හදන්නේ හැම එකම වදිනවා මෙතන මේ ක්ලේශ කියන එකේ අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා අපි ක්ලේශ කියලා ලියනකොට මේ සාමාන්‍ය විදිහට ලියන හල් කිරීම කයන්න කොම්බුව ලයන්න මේ හල් කිරීම ලයන්න උඩින් ඊට පස්සේ ෂ මේ අපි කියන්නේ ශාලුජ ශායන්න කියලා ඒ කියන්නේ අර ගායන ශායන්න කියලා කියන්නේ සමහරක් අය කියනවා. එතකොට ඒක තමයි සාමාන්‍යයෙන් අපි දැන් අද ප්‍රකාශනය කරන්නේ. නමුත් මේක ඇත්තටම පාලි විශේෂයෙන් පාලි වල පාලි ගාථාවල එතෙන්දී රූල් එකක් තියෙනවා. ඕක යනවා කොම්බෝ ඉස්සරහට යනවා. කායන්න ඊට පස්සේ ඒකත් එක්ක ගාවනවා ලයන්න. ඊට පස්සේ තාලුජ ශායන්න එනවා. දැන් මේක ඇත්තටම වදින්නේ නැහැ මේකේ අර ද්වේෂත්වයේ වගේ වල ඒක අපි ඉස්සරහට අපේ බලාපොරොත්තුවක් තියෙනවා මේක කරෙක්ට් කරලා මේක ලබා දෙන්න. level 3 fonts දැන් ගොඩක් තියෙනවා විශේෂයෙන්ම level 3 fonts තියෙනවා දැන් අර UN අබේ එක තියෙනවා complex භාෂිත complex තියෙනවා ඒ වගේ 17කට වඩා සාමාන්‍ය 17කට වඩා ඒ කියන්නේ සාමාන්‍යයෙන් විශාල ප්‍රමාණයක් දැන් fonts තියෙනවා. ඔබට පුළුවන් මේ language.lk එකට ගිහිල්ලා නැත්නම් help center එකට ඇවිල්ලා
ඒ ෆොන්ට්ස් ලබා ගැනීම හැකියාව ඔයගොල්ලන්ට තියෙනවා. ඒවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ෆ්‍රීලි ඩවුන්ලෝඩ් කිරීම හැකියාව තියෙනවා. ඒ කියන්නේ ත්‍රිපිටකය ලියන්න ඕන නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ලියවින්න හැකියාවක් තියෙනවා. දැන් මම මේක ඉවර කරන්න ඉස්සෙල්ලා විශේෂයෙන් මම පෙන්න මගේ අලුත් කීබෝඩ් ඩ්‍රයිවර් එකේ දැනට මම අවුට්පුට් එක දාලා තියෙනවා. පොඩ්ඩක් අපි ඒක බලමු. පොඩ්ඩක් දැනට ඒ කියන්නේ ඔක්කොම මම කරලා නැහැ. දැනට මම පෙන්නන්නම් ඒ අකුරු. එතකොට ඔයගොල්ලන් තේරෙයි දැන් ඉස්සරහට එන විදිහ මම මේක ඉස්සලා ආයි ඩවුන් කරලා මම ආයි ෂෙයා කරන්න. රයිට්. දැන් මේ තියෙන්නේ මේ තියෙන අර මම කිව්ව මේ තියෙන අර බුද්ධ වදින විදිය මේ ලූණු ద్వාර කියන එක බලන්න මේ ద్వාර කියන එක මේ UN අබේකේ ලස්සනට වදිනවා මේ තියෙන්නේ අර මේ දෙක එකතු කරලා හැදෙන කන්ජං ලෙටර් එක ඕන නැත්නම් බැඳී අකුරක් මේ ෂ එක මේ අස්ස ආනන්ද මේ ඔක්කොම ගාවල ලියන අකුරු තමයි මේ තියෙන්නේ ඒවා ලියීමේ හැකියාව තියෙනවා මේ ක්ලේශවල ප්‍රමාණයක් මේ ප්‍රශ්නේ තියෙනවා ඒක අපි සෝට් අවුට් කරන්න තමයි දැනට අපි බලාපොරොත්තු වෙලා ඉන්නේ ඒ නිසා මේ මම හිතන්නේ මේ හැම වචනයක මේ ටික අර මේ රූල් එක තියෙනවා. ඒ කියන්නේ මේ ක්ලේශ විදියට එන එකේ මේක ඉස්සරහට යන්න ඕන කොම්බුව. කායන්න අර ගාවලා තාලජ ෂයන්න වදින එක අර අනික් හැම මේ විශේෂයෙන් පාලි සහ සංස්කෘත ලිවීමේ හැකියාව දැන් තියෙනවා. ඊට අමතරව ඔබට අපේ helpcenter.lk එකට ආවොත් විශේෂයෙන්ම help center එකේ ඔබට පුළුවන් මේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබට මේ පුළුවන් මේ ඒ සඳහා අවශ්‍ය කරන ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් මේ ඉෂුස් තියෙනවායි කියලා. මොකද ඊටාම වැදගත් වෙනවා අපි දැනගන්න මොන හරි ඉෂුව එකක් තියෙනවා නම් ඒ සඳහා අපිට ඒ කියන්නේ අපිට පුළුවන් එතකොට ඒකට මැදිහත් වෙලා ඒක Microsoft ආයතන එක වෙන්න පුළුවන් Adobe ආයතන එක වෙන්න පුළුවන්. මොකද අපි ඉස්සරහට දැන් බලාගෙන යනවා මේ publishers ලාගේ තියෙන ප්‍රශ්නත් ඒ සඳහා අවශ්‍ය කරන අපි වැඩ පිළිවෙලක් සකස් කරගෙන ඉන්නවා. ඒ නිසා මොන හරි තියෙනවා නම් ඔබට පුළුවන් අපිට කතා කරන්න. ඒ සඳහා මම ඊමේල් ඇඩ්‍රස් එක දෙනවා. මගේ පර්සනල් ඊමේල් ඇඩ්‍රස් එක vijayawardena@gmail.com. මගේ ෆෝන් නම්බර් එක ඔබට පුළුවන් 077787264 එකට කතා කරලා යම්සි දිනම් වැඩියෙන් හොඳයි ඔබ මේ මගේ ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් එකක් යවන්න පුළුවන්. බොහොම ස්තුතියි. මම හිතන්නේ මම මේක ඉංග්‍රීසියෙන්ුත් පසුව මේ කරන්නම්. දැනට මම පේපර් එකක් හදලා තියෙනවා. ඔබට පුළුවන් academia.edu එකේ මම මේක දැනට පබ්ලිෂ් කරලා තියෙනවා. මේ එය ඔබට අවශ්‍ය නම් ඔබට භාගත කිරීමේ හැකියාවකුත් තියෙනවා. මම මේක දැනට අපි helpcenter.lk එකේ teakshan.lk සහ අපේ වෙබ් අඩවි කීපයකම බලාපොරොත්තු වෙනවා මේක පබ්ලිෂ් කරන්න. බොහොම ස්තුතියි. Thank you.